තව දිනක් ඇවිල්ලා ඉනවා නේ. තව විනාඩි දෙක තුනක් බලමු නේ. හරි. අපි එහෙනම් පටන් ගමු ක්ලාස් එක. අල්බුවන් සියලුම දෙනාට. මම ඔයාලට මේ අර පෝස්ට් එක දාලා තිබුණේ අර ලකුණු අඩු ළමයින්ට තමයි මම මේ ක්ලාස් එක කරන්නේ. ලකුණු අඩු ළමයින්ට රිවිෂන් ක්ලාස් එකක් කරනවා. එයාලගේ ලකුණු වැඩි කරගෙන හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්න. හරි. එතකොට ඔයාලා එන්න ඕනේ මෙතෙන්ට ලකුණු අඩු ළමයි තමයි වැඩිපුරම එන්න ඕන. කණ්ඩායමකට ගන්නේ ලකුණු ළමයි 20යි ගන්නේ. උපරිම ළමයි 20යි ගන්නේ 20ට වඩා අඩු ඕන තරම් සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එක කණ්ඩායමකට ගන්න උපරිම ළමයි සංඛ්‍යාව ළමයි 20යි. එතකොට අපි මෙතෙන්දි බලන්නේ කෙටිම පාරකින් කොහොමද අපි ඉහළම ප්‍රතිඵලයකට යන්නේ කියන කාරණේ. ඔයාලගේ සිලබස් එකේ තියෙනවනේ පාඩම් 35ක්. ඔය පාඩම් 35ම අපිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හොඳ ප්‍රතිඵලයකට යන්න. හරි? අපි මේ පුනරීක්ෂණයේදී කරන්නේ ලකුණු අඩු ළමයින්ට අර පන්තියේදී කියලා දෙන ඒවා තේරුම් ගන්නේ නැති, එහෙම නැත්නම් පාඩම් කරන්නේ නැති ළමයින්ට කොහොම හරි කෙටි මාර්ගයකින් ඉහළම ප්‍රතිඵලයකට යන්න තමයි මේ පන්තිය කරන්නේ. හරි? එතකොට මේකෙදී අපි පාඩම් කීපයක් තෝරගෙන තියෙනවා. අතරම කියනවා පාඩම් 35න් භාගයකට ආසන්න සංඛ්‍යාවක් තමයි අපි පාඩම් ටික කරන්නේ. ඒ පාඩම් වලින් යන්න පුළුවන් ඉහළම සීමාවට. ඒ කියන්නේ ඒකම් මට්ටමට යනකම් යන්න පුළුවන්. එතකොට ඔයාලා මේ කාල සීමාව ඇතුළේදී ඔයාලා කරන වැඩ ටිකත් එක තමයි ඒක තීරණය වෙන්නේ. බොහෝ වෙලාවට මම මගේ පන්තියේ වෙලාවේදී කියන්නේ රිවිෂන් ක්ලාස් එකේදී ඔයාලට මතක හිටින විදිහට උගන්වනවා. ඒ වගේම මතක තියාගන්න ක්‍රම ගැන උගන්වනවා. හරි. එතකොට ඔයාලා මේ විදිහට පාඩම් කරලා මතක තියාගන්න ඕන. දැන් එන්න මේ සිලබස් එකෙන් එන මේ පේපර් සෑහෙන අමාරු වෙගෙන එන බව පේනවා. ගිය අවුරුද්දේ පේපර් එක ගත්තොත් සාමාන්‍යයෙන් ආපු රටාවට වඩා වෙනස්. හරි, සාමාන්‍යයෙන් ආපු රටාවට වඩා වෙනස් විදිහට තමයි පේපර් එක ආවේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් ව්‍යුහගත පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ ජෛව ගෝලය කියන පාඩමේ. එතකොට මේ ජෛව ගෝලය කියන පාඩමේ ලකුණු 7.5ක් ආවා. ගිය අවුරුද්ද වෙනකන් ඒක එහෙම තමයි වුනේ. හැබැයි යන ගිය අවුරුද්දේ පේපර් එකේදී ඕක අර මේ ව්‍යුහගත පළවෙනි ප්‍රශ්නය පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. ජෛව ගෝලයෙන් දාලා තියෙනවා විශාල කොටසක්. ඒ අතරතුර ඒකට තව ඇතුළත් කරලා තියෙනවා ජෛව ලෝකය කියන පාඩම. ඒ කියන්නේ 10 වසර දෙවෙනි පොතේ පළවෙනි පාඩම. හරි? ජෛව ලෝකයේ පාඩම ඔය ප්‍රශ්නෙට ඇතුළත් කරලා තියෙනවා. ඒක මේ ඔය 2016 ඉඳලා තිබ්බ ඔයාලගේ සිලබස් එකේ උන පළවෙනි අවස්ථාව ඒක. එහෙම නැත්නම් ව්‍යුහගත ඔය පළවෙනි ප්‍රශ්නයට ආවෙම ජෛව ගෝලයේ පාඩමෙන් විතරයි. එතකොට දැන් ඒ වගේම දැන් අනිත් සිලබස් අනිත් විෂයන් වලත් ඕක සිද්ධ වුණානේ. සිංහල වලත් ඕක සිද්ධ වුණා මම හිතන්නේ, ඉංග්‍රීසි වලත් ඕක සිද්ධ වුණා, ගණන් වලත් ওই විදිහටම සිද්ධ වුණා.
පොඩි පොඩි වෙනස්කම් කරා පේපර් එකේ. ඉතින් දැන් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා හේතුව තමයි මේ සිලබස් එක දැන් ඉවර වෙන්න ඕන කාලේ. හරිනම් දැන් අලුත් සිලබස් එකක් පටන් ගන්න ඕන. මේ අවුරුද්දේ ඉඳන්වත් අලුත් සිලබස් එකක් පටන් ගන්න ඕන. එහෙම එකේ මේ ඔයාලගේ ඔය තියෙන සිලබස් එක තවත් අවුරුදු 4ක් විතර ඉස්සරහට යන්න නියමිතයි. ඉතින් එතකොට දැන් අර කලින් ආපු පිළිවෙලම පේපර් එක හදාගෙන ආවොත් අපිට ගෙස් කරන්න පුළුවන් ගුරුවරුන්ට පුළුවන් මේ අනුමාන කරන්න. ඒ අනුමාන කරන්නේ හුඟක් ඒවා හරියනවා. උදාහරණයකට දැන් මම අනුමාන කරනකොට 2018 ඉඳලා මම ওই අනුමාන කරපු වගේ 75ක් 87 අතර හරි ගියා. හැබැයි දැන් ගිය අවුරුද්දේ අනුමාන කරපු වගේ මගෙත් හරි ගියේ ලකුණු 50කට වගේ හරියන තමයි හරි ගියේ. ඒකට හේතුව තමයි අර පේපර් එකේ ස්වභාවය වෙනස් කිරීම. හරි? එතකොට මට නම් ඒක දැනෙන විදිහට මේ ඔය දැන් ඔයාලට එන පේපර් එක ටිකක් අර මේ 2016ට කලින් තිබුණ සිලබස් එකේ මේ ප්‍රශ්න හදපු විදිහ තියෙනවානේ. අන්න ඒ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ ප්‍රශ්නවල. 2016ට කලින් තිබ්බ ස්වරූපය. උදාහරණයක් ගත්තොත් එහෙම ඔය පුෂ්පේ එහෙම කවදාවත් ඇවිල්ලා නැහැ ඔයාලගේ 2016න් පස්සේ තිබුණ පේපර් එකේ ඔය මේ පුෂ්පේ පිළිබඳ කොටස් ඒවා ගැන විස්තරය මොනවත් අහන්නේ නැහැ. ඉතින් ඒක අත්හැරලා තිබුණේ. අතර මමත් ඒක වැඩි ඒක පිටිපස්සේ පැන්නුවේ නැහැ. ඒවා මේ ආවේ නැති නිසා. ඒවා පරණ සිලබස් එකේ ආවේ ඒ වගේ ප්‍රශ්න. අලුත් සිලබස් එකේ ආවේ නැහැ. කොහොම නමුත් දැන් ඒ අර පේපර් එකේ view වෙනස් කරගෙන තියෙන බවක් පේනවා. ඉතින් අපි කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත දැන් මේ අලුත් view එකට අනුව අනුමාන කිරීම කරන්න ඕන. ඊට පස්සේ ඒ අලුත් view එකට අනුව අපි හැඩගැහෙන්න වෙනවා. හරි? කොහොම හරි දැන් අද අපි කතා කරන්න මම ඔයාලට කිව්වා මේ 10 වසර පළවෙනි පොත තියාගන්න කියලා ළඟ රසායනික සූත්‍ර ගැන අපි කතා කරනවාද මූලද්‍රව්‍ය විස පාඩම් කරලා තියාගන්න කිව්වා මතක තියාගන්න කිව්වා ඔයාලා මතක තියාගෙන ඇති මූලද්‍රව්‍ය විස ඊළඟට මම ඔයාලට මේ අද කතා කරනකොට මේකෙදී අපි මේ රසායනික සූත්‍ර ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. රසායනික සූත්‍ර හදාගන්නේ කොහොමද කියන කාරණේ. හුඟක් ළමයින්ට ඔය ලකුණු 40ට වඩා අඩු ළමයින්ට හුඟක්ම අමාරු කොටසක් තමයි ඔය මේ රසායනික සූත්‍ර හදා ගන්නවා කියන්නේ. ලකුණු 40ට වඩා අඩු ළමයි හුඟක් ළමයි රසායනික සූත්‍ර හදන්නේ නැහැ. ඒ ළමයින්ට ඒක හදා ගන්න අමාරුයි. හැබැයි අදින් පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම රසායනික සූත්‍ර හදන්න. හරි? ඔය පාඩමේ තියෙන අමාරු කොටසක් ඔය රසායනික සූත්‍ර සෑදීම කියලා කියන්නේ සෑහෙන අමාරු කොටසක්. හැබැයි අදින් පස්සේ ඔයාලා රසායනික සූත්‍ර අනිවාර්යයෙන්ම හදන්න. හරි? දැන් අපි පටන් ගමු පාඩම. අපි තව කතා කරන්න තියෙනවා පේපර් එකේ view එක ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මම මේ පාඩම් ටික කරගෙන යන්නේ කොහොමද කියන එක විස්තර කරගන්න තියෙනවා. අපි ඒක කරමු. අද බැරි වුණොත් ඊළඟ දවසේ හරි අපි ඒක කරමු. පටන් ගන්න දවසේම ගොඩාක් වෙලා කතා කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද රසායනික සූත්‍ර නිර්මාණය කිරීම ගැන බලමු. දරුණු රසායනික සූත්‍ර හදන්න නම් අපිට අවශ්‍ය කරනවා සංයෝජිතාවය. රසායනික සූත්‍රයක් හදන්න අපිට අවශ්‍ය කරනවා සංයෝජිතාවය. සංයෝජිතාවය හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ආවර්තිතා වගුව. අන්න ඔයාලට ආවර්තිතා වගුව මතකයි නම් රසායනික සූත්‍ර ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔන්න බලා ගන්න ආවර්තිතා වගුව. මම මෙතන අදින්නම් ආවර්තිතා වගුව. මේ තියෙන ආවර්තිතාවක මේකේ මූලධර්ම ටික අපි ලකුණු කරමු. මුලින්ම තියෙනවා හයිඩ්‍රජන් මතක් කරගන්න මේවා. හයිඩ්‍රජන් ඊට පස්සේ මෙතන තියෙනවා හීලියම්, ඊළඟට ලිතියම්, ඊළඟට බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුෝරින්, නියෝන්, ඊළඟට මෙතන තියෙනවා සෝඩියම්, ඊළඟට මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. මේ තමයි
ආවර්තිතා වගුව. හරි. මේ ආවර්තිතා වගුවෙන් තමයි අපි සංයෝජිතාවය හොයාගන්නේ. ඒක තමයි ලේසිම ක්‍රමය. කවුරු හරි ළමයෙක් මේ සංයෝජිතා පාඩම් කරගෙන ඉන්නවා නම් ඒක සෑහෙන අසාර්ථක ක්‍රමයක්. ඒ වගේම පාඩම් කරන්න උත්සාහ කරනවා නම් ඒකත් අසාර්ථකයි. ඔය රසායනික සූත්‍ර හදන මේ කොටසේ තියෙනවා මේ වෙනම වගුවක දාලා තියෙනවා මේ සංයෝජිතා ටික. ඒවයින් බලාගෙන සූත්‍ර හදන්න යන්න එපා. ඔයාලා මේ ආවර්තිතා වගුවෙන් තමයි රසායන මේ සංයෝජිතාවය හොයාගන්නේ. ඒක තමයි සූත්‍ර හදන්න ලේසිම ක්‍රමය වෙන්නේ. මේ ආවර්තිතා වගුවේ සංයෝජිතාවය හොයාගන්න එක. හරි? කොහොමද අපි මේක සංයෝජිතාවය හොයාගන්නේ? මෙන්න මේවනේ මේ තියෙන පළවෙනි කාණ්ඩය, මේක දෙවෙනි කාණ්ඩය, මේ තියෙන තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය, අටවෙනි කාණ්ඩය. ඔන්න කාණ්ඩ අංක ටික. අටවෙනි කාණ්ඩයේ බිඳුවෙනි කාණ්ඩය කියලා කියනවනේ. ඒකේ තියෙනවා හීලියම්, නියෝන්, ආගන් කියන මූල ද්‍රව්‍ය ටික. මේවා සූත්‍ර හදන්න යන්නේ නැහැ. සූත්‍ර හදන්න සහභාගී වෙන්නේ නැහැ මේවා. ඉතින් ඒක නිසා ඒවට සංයෝජිතාවයකුත් නැහැ. සූත්‍ර හදන්නෙත් නැහැ. මේ පළවෙනි කාණ්ඩයේ තියෙන මේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය එකයි. දෙවෙනි කාණ්ඩයේ තියෙන මේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් කියන මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය දෙකයි. ඊළඟට තුන්වෙනි කාණ්ඩයේ මේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය තුනයි. හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය හතරයි. පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය දෙකයි. හයවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය දෙකයි. හත්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සංයෝජිතාවය එකයි. ඔන්න ඔය විදිහට තමයි සංයෝජිතාවය වෙනස් වෙන්නේ. හරි? පළවෙනි කාණ්ඩයේ ඉන්නව කවුද? හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. සංයෝජිතාවය එකයි. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් සංයෝජිතාවය දෙකයි. ඊට පස්සේ බෝරෝන්, ඇලුමිනියම් සංයෝජිතාවය තුනයි. කාබන්, සිලිකන් සංයෝජිතාවය හතරයි. නයිට්‍රජන්, ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩයේ සංයෝජිතාවය තුනයි. ඔක්සිජන්, සල්ෆර් දෙවෙනි කාණ්ඩයේ හයවෙනි කාණ්ඩයේ එන සංයෝජිතාවය දෙකයි. ඊට පස්සේ ෆ්ලුවරින්, ක්ලෝරින් හත්වෙනි කාණ්ඩයේ ඉන්නේ සංයෝජිතාවය එකයි. එතකොට මේ සංයෝජිතාවය හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය වෙන්නේ මෙන්න මේ ටික. ආවර්තිතාවයෙන් තමයි මේක හොයන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි යමු රසායනික සූත්‍රයක් හදන්න. කෙලින්ම අපි යමු රසායනික සූත්‍ර හදන්න. මේකේ ආයේ වෙන වැල්ලුවට අරන් දොඩවන්න දෙයක් නැහැ. කතා කරගෙන ඉන්න දෙයක් නැහැ. හුඟක් දරුවන්ට මේ රසායනික සූත්‍ර බැරි වෙන්න හේතුව තමයි ඊට කලින් අර සංයෝජිතාවය හොයන ක්‍රම ගැන ඒව ගැන විස්තර කරගෙන එනකොට ඊට පස්සේ කතිර ගහ ඒව උගන්වනකොට ඒව තේරෙන්නේ නැහැ. හරිද? ඔන්න මම ඔයාලට කියලා දෙන්න රසායනික සූත්‍ර හදන විදිය මෙන්න බලා ගන්න. අපි හදමු මුලින්ම ඇලුමිනියම් ඔක්සයිඩ් කියන සූත්‍රය. ඇලුමිනියම් ඔක්සයිඩ්. දරුවෝ ඇලුමිනියම් ඔක්සයිඩ් කියනකොට මුලින්ම තියෙනවා ඒකේ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍යය. ඔක්සයිඩ් කිව්වොත් ඒකේ තියෙනවා ඔක්සිජන් කියන මූලද්‍රව්‍යය. ඔන්න මූලද්‍රව්‍ය දෙක. ඇලුමිනියම් තියෙනවා, ආය ඔක්සිජන් තියෙනවා. හරි? ඒතකොට මෙන්න මෙහෙමයි ඔක හදන්නේ අපි. මේ තියෙන සූත්‍රය අපි කෙලිම සූත්‍රය ලියනවා. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඔන්න සූත්‍රය. කෙලිම මේ ලියලා තියෙන්නේ මොකක්ද? සූත්‍රය. හරිද? ඇලුමිනියම් ඔක්සයිඩ්. තව චූටි දෙයක් මේකේ කරන්න තියෙන්නේ. මොකද මේකේ කරන්න තියෙන්නේ? ඇලුමිනියම් වල සංයෝජිතාවය හොයාගන්න. ඇලුමිනියම් වල සංයෝජිතාවය. බලන්න මේකේ ඇලුමිනියම් ඉන්නේ මෙතන. එහෙනම් මෙයාගේ සංයෝජිතාවය 3යි. ඇලුමිනියම් වල සංයෝජිතාවය 3යි. මෙයාගේ සංයෝජිතාවය දැන් අපි හොයාගත්තා 3යි කියලා. ඒක අපි ලියන්නේ ඔක්සිජන් ළඟ. ඔන්නෝම ලියනවා ඔක්සිජන් ළඟ 3යි කියලා. ඊළඟට ඔක්සිජන් වල සංයෝජිතාවයත් හොයාගන්න ඕනේ. බලන්න අර ආවර්තිතාවුව මෙන්න මේ හරිය තියෙන ඔක්සිජන්. එයාගේ සංයෝජිතාවය 2යි. එහෙනම් අපි මේ කාගේ සංයෝජිතාවයද අපි ඔය හොයාගත්තේ ඔක්සිජන් වල. ඔක්සිජන් වල ඔය සංයෝජිතාවය අපි ලියන්නේ ඇලුමිනියම් ළඟ 2යි කියලා ලියනවා. දැන් සූත්‍රය සම්පූර්ණයි. Al2O3 මේ තමයි ඇලුමිනියම් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රය. මේක මෙච්චර අමාරු වෙන්නේ ඇයි කියන මට තේරෙන්නේ නැහැ. මේක මෙන්න මෙහෙම තමයි සූත්‍ර හදන්නේ. ඇලුමිනියම් ඔක්සයිඩ් වල සූත්‍රය තමයි අපි දැන් මේ හැදුවේ. ඊළඟට අපි තව සූත්‍රයක් හදමු බලන්න. අපි හදමු කැල්සියම් ක්ලෝරයිඩ් කියන සූත්‍රය. කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් කිව්වොත් ඒකේ තියෙනවා කැල්සියම් කියන මූලද්‍රව්‍යයයි ක්ලෝරයිඩ් කිව්වොත් ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයයි තියෙනවා. හරි? ඒතර මූලද්‍රව්‍ය දෙකම බලා ගන්න.
එහෙනම් අපි මූලද්‍රව්‍ය දෙක ලියනවා පිළිවෙලට. අර සූත්‍රයේ කියන පිළිවෙලට ලියනවා. කැල්සියම් ක්ලෝරයිඩ්. ඔන්න ඕක තමයි සූත්‍රය. දැන් මේකේ අපි මොකද්ද කරන්න ඕන? සංයුජතා හොයා ගන්න ඕන. මේ දෙන්නගේ සංයුජතා හොයා ගන්න ඕන. කැල්සියම් බලන්න සංයුජතාවය. කැල්සියම් ඉන්නේ මෙතන සංයුජතාවයේ 2යි. මෙයාගේ සංයුජතාවය 2යි. ඒක අපි ලියන්නේ කොහේද? ක්ලෝරින් ළඟ. හරිද? මෙයාගේ සංයුජතාවය ලියන්නේ අනිත් පැත්තේ. ඊට පස්සේ ක්ලෝරින් වල සංයුජතාවය හොයාගන්න. ක්ලෝරින් ඉන්නේ මෙතන. එයාගේ සංයුජතාවය 1යි. එහෙනම් දැන් මේක කොහෙද අපි ලියන්න ඕන? කැල්සියම් ළඟනේ. ක්ලෝරින්ගේ සංයුජතාවය අපි ලියන්නේ කැල්සියම් ළඟ. ඒ කියන්නේ මෙතන. හැබැයි දරුවෝ මතක තියාගන්න එකක් තිබ්බොත් අපි ඒක ලියන්නේ නැහැ. සංයුජතාවයේ එකක් තියෙනවා නම් යම්කිසි මූලද්‍රව්‍යයක ඒක අපි සූත්‍රයක ලියන්නේ නැහැ. මෙහෙම තිබ්බොත් හිස් වෙලා තිබ්බොත් මෙතන ඔයාලා දැනගන්න ඕන මෙතන එකක් තියෙනවා කියන එක. හරි? එහෙනම් ඕන දැන් අපිට සූත්‍රය ලැබෙනවා. කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලැබෙනවා. CaCl2 කියලා. හරි? මම තව සූත්‍රයක් හදලා ඊළඟ සූත්‍ර ටික ඔයාලට හදන්න දෙනවා. අපි හදමු ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් කියන සූත්‍රය. සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න බලාගන්න සෝඩියම් ක්ලෝරයිඩ් හදන විදිහ. සෝඩියම් ලියන්න ඕන. සෝඩියම් තියෙනවනේ නේ. ක්ලෝරයිඩ් කිව්වොත් ක්ලෝරින් ලියන්න ඕන. සෝඩියම් බලන්න ආවර්තිතාවුව මෙන්න සෝඩියම් ඉන්න තැන එයාගේ සංයුජතාවය 1යි. මෙයාගේ සංයුජතාවය කීයද? 1යි. ඒක අපි ලියන්න ඕන ක්ලෝරින් ළඟ. හැබැයි එකක් තියෙන නිසා අපි ඒක ලියන්නේ නැහැ. ඊළඟට ක්ලෝරින් වල සංයුජතාවය. බලන්න ක්ලෝරින් මේ ඉන්නේ. ක්ලෝරින් වල සංයුජතාවය 1යි. මෙයාගේ සංයුජතාවය කීයද? 1යි. ඒක අපි ලියන්න ඕන සෝඩියම් ළඟ. හැබැයි එකක් නිසා ලියන්නේ නැහැ. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය මේක. NaCl. හරි? එතකොට දැන් ඔයාලට සූත්‍ර හදන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මම කියපු මේ සරල සූත්‍ර කීපය හදන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ඒවා. අපි මෙතන නීති දෙකක් ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්ත නීති? සංයුජතා මාරු කරලා ලියන්න ඕනේ. සූත්‍රයේ ලියලා සංයුජතා හොයාගන්න ඕන. හොයලා මාරු කරලා ලියන්න ඕන සංයුජතා. ඊළඟ නීතිය මොකද්ද මම ඔයාලට කිව්වේ? එකක් ආවොත් සංයුජතාවේ එකක් නම් එන්නේ ඒක අපි ලියන්නේ නැහැ. හරිද? එතන හිස්ව තියන්න ඕන. ඔන්න එතකොට අපි සූත්‍ර නිර්මාණයේ මූලික කොටස් ටික තමයි ඔය ඉගෙන ගත්තේ. ළමයි මේ සූත්‍රයක බලන්නකො මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක්. මේ සූත්‍රයේ මේ මූලද්‍රව්‍යයේ නම කෙලින්ම සූත්‍රයට එනවා. කැල්සියම් කියලාම එනවා. හැබැයි මේක ක්ලෝරින් කියලා එන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හරිද? කැල්සියම් ක්ලෝරින් කියලා අපි කියන්නේ නැහැ මේක. කැල්සියම් ක්ලෝරයිඩ්. මේක ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරින් කියලා කියන්නේ නැහැ. කොහොමද මේ නම් ටික හැදෙන්නේ? මේ කෙලවරේ තියෙන නම විතරයි වෙනස් වෙන්නේ. මේ මුලින් තියෙන ඒ වගේ මූලද්‍රව්‍යයේ නම තමයි එන්නේ. හරිද? කෙලවරේ තියෙන මූලද්‍රව්‍යයේ මේ මූලද්‍රව්‍යයේ නම විතරයි වෙනස් වෙන්නේ. දැන් අපි බලමු ඔය නම් කොහොමද හැදෙන්නේ කියලා. ඔන්න බලා ගන්න. සූත්‍රයක කෙලවරේ හයිඩ්‍රජන් තිබුණොත් හරිද? සූත්‍රයක කෙලවරේ හයිඩ්‍රජන් තිබුණොත් මම උදාහරණයක් ලියන්නම්. අපි ලියමු මැග්නීසියම් හයිඩ්‍රයිඩ්. මෙන්න මේක තමයි සූත්‍රයේ එන්නේ. එතකොට මේකේ කෙලවරේ තියෙන හයිඩ්‍රජන්. මෙන්න මේ වගේ සූත්‍රයක කෙලවරක හයිඩ්‍රජන් තිබුණොත් හරි? ඒක අපි අවසන් කරන්නේ සූත්‍රයේ නම අපි අවසන් කරන්නේ හයිඩ්‍රයිඩ් කියන. හයිඩ්‍රයිඩ්. ඔය විදිහට සූත්‍රයක කෙලවරේ නයිට්‍රජන් තිබුණොත් අපි ඒ සූත්‍රය අවසන් කරනවා. ඒ සූත්‍රයේ නම අවසන් කරනවා නයිට්‍රයිඩ් කියන. නයිට්‍රයිඩ්. ඊළඟට සූත්‍රයක කෙලවරේ ෆොස්ෆරස් තිබුණොත්
phosphide කියලා ඉවර කරන්න ඕන. phosphide. දැන් ඔයාලට හිතන්න පුළුවන්ද බලන්න ඔක්සිජන් තිබුණ සූත්‍රයක කෙලවරේ. සූත්‍රයක මෙන්න මේ වගේ කෙලවරේ ඔක්සිජන් තිබුණොත් මොකද ලියන්න ඕන? ඔක්සයිඩ් කියලා ලියන්න ඕන. ඔක්සයිඩ්. ඊළඟට සූත්‍රයක කෙලවරේ සල්ප තිබුණොත් එහෙම. සල්ප කියන මූලද්‍රව්‍යය තිබුණොත් ලියන්න ඕන කොහොමද? සල්ෆයිඩ් කියන. සල්ෆයිඩ්. ඊළඟට සූත්‍රයක කෙලවරේ ෆ්ලුෝරින් තිබුණොත් ෆ්ලුෝරයිඩ් කියලා තමයි ලියන්නේ. ෆ්ලුෝරයිඩ්. ඊළඟට සූත්‍රයක කෙලවරේ ක්ලෝරින් තිබුණොත් දැන් ඔයාලා දන්නවා ක්ලෝරින් තිබුණොත් අපි ලියන්නේ ක්ලෝරයිඩ් කියන. ක්ලෝරයිඩ්. දැන් ඔයාලා හැමෝටම සූත්‍රයක කෙලවරේ තියෙන මූලද්‍රව්‍ය අනුව ඒ සූත්‍රයේ නම අවසන් වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. මේ හයිඩ්‍රජන් තිබුණොත් හයිඩ්‍රයිඩ් කියනවා. නයිට්‍රජන් තිබුණොත් නයිට්‍රයිඩ් කියනවා. ફોස්ෆරස් තිබුණොත් ફોස්ෆයිඩ් කියනවා. ඔක්සිජන් තිබුණොත් ඔක්සයිඩ් කියනවා. සල්ෆර් තිබුණොත් සල්ෆයිඩ් කියනවා. ෆ්ලුෝරින් තිබුණොත් ෆ්ලුෝරයිඩ් කියනවා. ක්ලෝරින් තිබුණොත් ක්ලෝරයිඩ් කියනවා. මම ඔයාලට විනාඩියක් විතර කාලයක් දෙනවා මේ ටික ටක් ගාලා ලියා ගන්න. පුනරීක්ෂණ පන්තියේ වෙනම පොතක් තියාගන්න ඕන ඔයාලා. අවශ්‍ය විදිහට නෝට් එක ලියා ගන්න. මම ගොඩාක් පොඩි නෝට් එකක් දෙනවා ඔයාලට. ඉතා වැදගත් පොඩිම නෝට් එකක් දෙනවා. මොකද ලකුණු 40 දැන් මේ පන්තියේ ඉන්නේ ලකුණු අඩු ළමයිනේ. ලකුණු අඩු ළමයි කියන පාඩම් කිරීම සෑහෙන අඩුයි. හරිද? පාඩම් කරන්නේ නැහැ. ගෙදර ඉඳන් අර ගුරුවරු දෙන අභ්‍යාස කරන්නේ නැහැ. මමත් ඉස්කෝලේක උගන්වන නිසා මම දන්නවා. හරිද? ඒක ලකුණු 40ට අඩුයි කියන්නේ පන්තියේ අහගෙන ඉන්නේ නැහැ. ඉතින් ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙන ළමයි. හරිද? එතකොට ඔයාලට මේ ලොකු නෝට් දීලා පාඩම් කරන්න කිව්වට තේරුමක් වෙන්නේ නැහැ. අපි මේ යන්නේ කෙටිම මාර්ගයකින්. දැන් ඇත්තට මේ ගත්තොත් මේ පාඩමේ ඔය පදාර්ථයේ ව්‍යුහය කියන පාඩමනේ. පදාර්ථයේ ව්‍යුහය කියන පාඩමේ අමාරුම කොටස තමයි මම මේ මුලින්ම ගත්තේ. ඒක ගොඩාක් සරල කරලා ඔයාලට උගන්වන්න. හරිද? මම හිතන්නේ මේ සූත්‍ර හදපු විදිහට ඔයාලා ඕන කෙනෙකුට රසායනික සූත්‍රයක් හදාගන්න පුළුවන්. අපි දැන් ඊළඟට බලමු රසායනික සූත්‍ර කීපයක් මම දෙන්නම් ඔයාලට හදන්න. ඒතකොට අනිවාර්යෙන්ම ඔයාලට සූත්‍ර හදාගන්න පුළුවන්. ඒතකොට මේ අමාරුම කොටසකින් තමයි පටන් ගත්තේ මේක. බොහොම සරලව කෙටියෙන් කියලා දෙන්නේ. ඉතින් ওই විදිහට තමයි හැම පාඩමක්ම අපි කරගෙන යන්නේ. මේ වගේ නෙලා දරුවෝ වැඩිපුරම ප්‍රශ්න එන්නේ පාඩමක තියෙන අපිට අමාරුම කොටස් වලින් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. එහෙනම් අපි ඒවට සූදානම් වෙන්න ඕන. හරි? දැන් සාමාන්‍යයෙන් අපි තියරි ක්ලාස් එකක නම් කරන්නේ මොකද්ද? අර මුලින් ඉඳලා පොඩිම කරුණේ ඉඳලා තමයි හිමීට උඩට යන්නේ. හැබැයි මේ රිවිෂන් ක්ලාස් එකේදී මම කරන්නේ පාඩමේ තියෙන අමාරුම කොටස නැත්නම් අමාරුම කොටස් ටික අරගෙන බොහොම සරල කරලා ඔයාලට උගන්වනවා. ඊට පස්සේ තමයි හිමීට අර අනිත් සරල කාරණා වලට යන්නේ. හරි? වැඩිපුරම ප්‍රශ්න අහන අමාරුම කොටස් ටික අපි බොහොම සරලව මුලින් ඉගෙන ගන්නවා. එතකොට පාඩමේ ඉතුරු කොටස් අධ්‍යයනය කරගන්න. ඉතුරු කොටස් මතක තියාගන්න, තේරුම් ගන්න ගොඩක් පහසු වෙයි. හරි. එතකොට දැන් ඔයාලා මේ ටික ලියාගෙන ඇති. දැන් එහෙනම් අපි සූත්‍ර කීපයක් හදලා බලමු. ඔයාලා හදන්න සූත්‍රයක් සෝඩියම් නයිට්‍රයිඩ් කියන සූත්‍රය. සෝඩියම් නයිට්‍රයිඩ්. සෝඩියම් නයිට්‍රයිඩ් කියන සූත්‍රය හදන්න. හදලා පුළුවන් නම් දාන්න මෙසේජ් එකක්. සෝඩියම් නයිට්‍රයිඩ්. මොකද කරන්න ඕන? අර සූත්‍රයේ එන විදිහට අපි මූලද්‍රව්‍ය ලියනවා. ඊට පස්සේ සංයුජිතා හොයලා දෙපැත්ත මාරු කරලා ලියනවා. ඒ ලියනකොට පොඩ්ඩක් පහලින් ලියන්න ඕනේ. මෙන්න මේ වගේ. ටිකක් පහලින් ලියන්න ඕනේ මේවා. දැන් මේකේ ගානටම අපි ලියන්න යන්නේ නැහැ. සෝඩියම් නයිට්‍රයිඩ්.
ඔව්. හරි. කීප දෙනෙක් දාලා තිනවා හරි. එතකොට දැන් අපි බලමු සෝඩියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය හදන්නේ කොහොමද කියලා. ඔන්න සෝඩියම් නයිට්‍රයිඩ් නම් මුලින්ම සෝඩියම් ලියනවා, නයිට්‍රයිඩ් නම් මොකද අපි ලියන්න ඕන? නයිට්‍රජන්. N. හරිද? සූත්‍රය තමයි අපි මේ කෙලිම ලියන්නේ. ඊට සෝඩියම් සංයුක්තතාවය කීයද? 1යි. මෙයාගේ සෝඩියම් වල සංයුක්තතාවය 1යි. ඒක ලියන්න ඕන නයිට්‍රජන් ලා. හැබැයි එකක් නිසා ලියන්නේ නැහැ. ඊළඟට නයිට්‍රජන් වල සංයුක්තතාවය බලන්න. මෙන්න නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩයේනේ. සංයුක්තතාවය 3යි. මෙයාගේ සංයුක්තතාවය 3යි. එහෙනම් මේක අපි ලියනවා මෙතන. එන සෝඩියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය ලැබෙනවා Na3N කියලා. සෝඩියම් නයිට්‍රයිඩ්. ඊළඟට අපි තව එකක් හදමු. ඔයාලා හදන්න කැල්සියම් සල්ෆයිඩ්. සෝරි ඒක හදන්න බෑ තාම. ඔයාලා හදන්න බෙරිලියම් ෆ්ලුෝරයිඩ්. බෙරිලියම් ෆ්ලුෝරයිඩ් වල සූත්‍රය හදන්න. බෙරිලියම් ෆ්ලුෝරයිඩ්. හදලා දාන්න. beryllium fluoride. හරිනේ beryllium fluoride. හරි. beryllium fluoride වල සූත්‍රය එන්නේ මෙන්න මෙහෙමනේ අපි ඔක හදන්න ඕන. beryllium ලියනවා. beryllium fluoride. beryllium වල සංයුජ්‍යතාවය 2යි. ඒක අපි ලියන්නේ මෙතන. fluorine. fluorine වල සංයුජ්‍යතාවය බලන්න මේ සංයුජ්‍යතාවය 1යි. ඒක අපි ලියන්නේ මෙතන. හැබැයි එකක් තිබොත් ලියන්නේ. fluorine වල සංයුක්තතාවය 1යි. ඒක මෙතනින් ලියන්න ඕන. හැබැයි එකක් නිසා අපි ලියන්නේ නැහැ. එහෙනම් beryllium fluoride වල සූත්‍රය ලැබෙනවා BeF2 කියලා. BeF2. ඊළඟට ඔයාලා හදන්න ලිතියම් ඔක්සයිඩ් වල සූත්‍රය. ලිතියම් ඔක්සයිඩ්. ලිතියම් ඔක්සයිඩ් වල සූත්‍රය හදන්න. ලිතියම් ඔක්සයිඩ් වල සූත්‍රය හදන්න. ඔන්න බලාගන්න ලිතියම් ඔක්සයිඩ් වල සූත්‍රය හදන විදිය. ඔකේ ඉතින් දාලා තියෙනවා ඒක හරි. ලිතියම් ඔක්සයිඩ් මෙන්න මේමයි හදන්නේ. ලිතියම් කිව්වොත් Li, ඔක්සයිඩ් කිව්වොත් ඔක්සිජන්. මේකේ මතක තියාගන්න ඔයාලට පේන හැටි මම මේ ලොකු O අකුරක් ලියලා තියෙනවා. ඇයි මේ මෙහෙම කරන්නේ? ඔයාලා මේ සූත්‍රය ලියනකොට මෙන්න මෙහෙම ලියුවොත් එහෙම O අකුර. මෙන්න මෙහෙම ලියුවොත් එහෙම O අකුර මේක වැරදි. හේතුව මේක සිම්පල් ලෝ. කැපිටල් ලෝ ලියනකොට මේ කැපිටල් අකුරේ විශාලත්වයටම තියෙන්න ඕන O අකුරයි. හරි? එතකොට මේ කැපිටල් සිම්පල් වැරදුනොත් එහෙම ඔයාලගේ සූත්‍රය වරදිනවා. සූත්‍රයක දරුවෝ මේ පොඩ්ඩක් හරි කොතනක හරි පොඩ්ඩක් හරි වැරදුනොත් ඒ සූත්‍රය වැරදි සම්පූර්ණ. ඒවට ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක්වත් වරදින්න බෑ සූත්‍ර ලියනකොට. කැපිටල් සිම්පල් හරියට අපි බලලා ලියන්න ඕනේ ඒවා. එතකොට ලිතියම් ඔක්සයිඩ් වල සූත්‍රයනේ අපි බලන්නේ. මෙන්න ලිතියම් මෙන්න ඔක්සිජන්. ඔක්සයිඩ් කිව්වොත් ඔක්සිජන් තමයි ලියන්නේ. ලිතියම් සංයුජ්‍යතාවය බලන්න මේ ලිතියම් වල සංයුජ්‍යතාවය 1යි. මෙයාගේ සංයුජ්‍යතාවය 1යි. එහෙනම් ඒක ලියන්න ඕන ඔක්සිජන් ළඟ. හැබැයි එකක් නිසා ලියන්නේ නැහැ. ඊළඟට ඔක්සිජන් බලන්න ඔක්සිජන් මේ තියෙන්නේ ඔක්සිජන් වල සංයුජ්‍යතාවය 2යි. මෙයාගේ සංයුජ්‍යතාවය 2යි.
ඒක අපි ලියන්නේ මෙතන. Li2O. මේක තමයි ලිතියම් ඔක්සයිඩ් කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ සූත්‍ර ටික හදන්න පුළුවන් ඇති දැන් අපි ඊළඟ පියවරට යන්නයි යන්නේ. සූත්‍ර සෑදීමේ ඊළඟ පියවරට යන්නයි යන්නේ. දරුවෝ ඔයාලා මේ දැන් ලකුණු 40ට අඩු ළමයි ඉන්නේ මෙතන. ඒ කියන්නේ දැනට එක ෆේල් ළමයි නැත්තම් ඒ කියන්නේ ෆේල් වෙලා දෙවෙනි පාර ලියන දරුවෝ එහෙම නැත්තම් ලකුණු 7 ගොඩාක් අඩු ළමයි තමයි මෙතන ඉන්නේ. ලකුණු වැඩි ළමයි හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඊට වඩා හොඳ ඒ කියන්නේ කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් සයන්ස් මැත්ස් කරන්න බලාගෙන ඒ දරුවට මේ වගේ පන්තිය සුදුසු වෙන්නේ නැහැ. මෙතන මම බලාපොරොත්තු වෙන්නේ අර මේ ආර්ට් ඊට පස්සේ කොමර්ස් ඒ වගේ සබ්ජෙක්ට් වලට යන්නේ බලාගෙන ඉන්න දරුවෝ ඉන්නවනේ. එයාලට මේ ගොඩාක් ලොකු උවමනාවක් නැහැ මේක ඉහළම ප්‍රතිඵලයකට යන්න ඕනේ කියලා. ඒක නිසා එයාලා යම් ප්‍රමාණයකට තමයි පාඩම් කරන්නේ විද්‍යාව කියන විෂය. ඒකට මේ අන්නේ දරුවන්ට පිටක් වෙන ඒ දරුවන්ට ඉහළම ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන විදිහට කෙටි ක්‍රමයක් තමයි මම මේ හදාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ අර A-level science maths කරන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවනම් ඒ ළමයි සම්පූර්ණ සිලබස් එක ආවරණය වෙන පුනරීක්ෂණ ක්ලාස් එකකට යන්න ඕනේ. එහෙම ක්ලාස් දෙකක් කරනවා මම දැනට. ඒ වගේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන. හරි. මෙතෙන්දි මම කරන්නේ කොහොම හරි ළමයෙකුට ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන් කෙටි මාර්ගයක් පෙන්නලා දෙන එක. හරි. ඊළඟට දැන් ඔයාලා ගෙවල් වලින් නම් පාඩම් කරනවානේ. යම් ප්‍රමාණයක් පාඩම් කරනවා ඇති. 40ට අඩු වුණත් පාඩම් නොකර ඉන්නව නෙවෙයිනේ. යම් ප්‍රමාණයක් පාඩම් කරනවා. හැබැයි ඔයාලගේ පාඩම් කිරීමේ මේ ස්වභාවය, පාඩම් කිරීමේ ක්‍රම නිවැරදිව අනුගමනය කරන්නේ නැහැ කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? අද පාඩම් කිරීමේ ක්‍රම නිවැරදිව අනුගමනය කරන්නේ නැහැ. නිකන් හිතන්නකෝ මෙහෙම දැන් පන්තියේ වැඩිම ලකුණු ගත්ත ළමයා ඉන්නවනේ. පන්තියේ වැඩිම ලකුණු ගත්ත ළමයයි ඔයයි සංසන්දනය කරලා ඇතිනේ ඔයා කොයිලාවක හරි. ඒතර ඔයාට හිතෙනවා ප්‍රධාන කාරණා දෙකක් ඔයාට හිතෙනවා. එකක් තමයි ඔයාට හිතෙනවා ඔයාට බුද්ධිය නැහැ කියන එක. පළවෙනි කාරණේ ඔයාට හිතෙනවා බුද්ධිය අඩුයි කියන එක. හරි. ඊළඟට ඔයාට හිතෙන කාරණේ තමයි මතකෙ හිටින්නේ නැහැ කියන එක. හරිද? මතකෙ හිටින්නේ නැහැ. එයාට හොඳට මතකෙ හිටිනවා මට මතකෙ හිටින්නේ නැහැ. ඒතකොට තේරෙන්නේ නැහැ මතකෙ හිටින්නේ නැහැ. ඔන්න ඔය කාරණා දෙක තමයි ඔයාට ලකුණු අඩු වෙනකොට ඔයා හිතන කාරණා දෙක. තේරෙන්නේ නැහැ මතකෙ හිටින්නේ නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. හරිද? ඇත්තටම එහෙම දෙයක් නැහැ. අපි බලමු තේරෙන්නේ නැහැ කියන කාරණේ. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ කියලා මුලින්ම. දරුවෝ අපි ගත්තොත් මේ දැන් මම මේ කතා කරන්නේ රසායනික සූත්‍ර ගැනනේ. එතකොට මේ රසායනික සූත්‍ර ගැන කතා කරනකොට මේවා මුලින්ම තිබ්බේ කොහෙද දන්නවද? 9 වසරේ. මුලින්ම තිබුණේ 9 වසරේ. මූලද්‍රව්‍ය ගැන මුලින්ම ඉගෙන ගත්තේ කොහෙදද? 8 මූලද්‍රව්‍ය ගැන මුලින්ම ඉගෙන ගත්තේ 8 වසරේ. හරි? එතෙන්ද මූලද්‍රව්‍ය කීපයක් ගැන සංයෝග කීපයක් ගැන විස්තර ඒවා තිබුණා ඉගෙන ගන්න. ඔය මැග්නීසියම් දහනය කිරීම, ඒ වගේ වචන සමීකරණ ලියන්න. හරිද? ඒ වගේ විස්තර ටිකක් තිබුණා 8 වසරේ. ඊට පස්සේ 9 වසරේ ගොඩක් තිබුණා මේක ගැන විස්තර. සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ නම් දෙනකොට නැත්නම් මගේ ක්ලාස් වල දෙනකොට මම 9 වසරේදී තමයි ළමයින්ට මූලද්‍රව්‍ය විෂය පාඩම් කරවන්නේ. 9 වසරේදීම පාඩම් කරවලා ඊට පස්සේ 10 වසරට එනකොට මූලද්‍රව්‍ය විෂය පාඩම් කරන්න දෙයක් නැහැ ඒ ළමයින්ට. 9 වසරේ තියෙනවනේ ඔයාලට මූලද්‍රව්‍ය කීපයක් පාඩම් කරන්න මූලද්‍රව්‍ය වල සංකේත හදාගන්න විදිහ. නේ ඊට පස්සේ රසායනික සංයෝග හැදෙන විදිහ, අණුවක් කියන්නේ මොකක්ද? ඊට සම පරමාණු කණු කියන්නේ මොනවද? විෂම පරමාණු කණු කියන්නේ මොනවද? සෑහෙන විස්තරයක් තියෙනවා 9 වසරේ. ඉතින් එතනින් තමයි මේ පාඩම හැදීගෙන එන්නේ. එතන සූත්‍ර ගොඩකුත් තියෙනවා. පාඩම් කරගන්න ඔයාලට. කොපර් සල්ෆේට් වල ඊට පස්සේ ජලයේ සූත්‍රය පාඩම් කරන්න තියෙනවා. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සූත්‍රය පාඩම් කරන්න තියෙනවා. වගුවක් ගහලා තිබුණා මතක ඇති ඔයාලට. හරි? එතකොට දරුවෝ දැන් ඔයාලට තේරෙන්නේ නැහැ කියන ප්‍රධාන හේතුව වෙන්නේ මොකද්ද? ඔයාලට තේරෙන්නේ නැති වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඔයාලගේ අර පල්ලෙහැ මට්ටමේ පල්ලෙහැ පන්ති වල ඉඳලා උඩට එන්න ඕන දැනුම අරගෙන එන්න ඕන දැනුම ඔයාලා අරගෙන ඇවිල්ලා නැහැ. හරි? එතකොට දැන් හිතන්නකෝ 10 වසර දැන් ඔයාලා ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට ගුරුවරයා උගන්වනවා. ඒ උගන්වනකොට අර ලකුණු වැඩි ළමයාගේ මනසේ එයාට සමහරට මතක නැති වුණා.
එයා පාඩම් කරපු ටික එයාගේ හිතේ තියෙන. හරිද? ඒක එයාට මතකෙට එන්නේ නැහැ. හැබැයි ගුරුවරයා උගන්වන වෙලාවට ඒව මතක් වෙනවා. අර 9 වසරේදී 8 වසරේදී ඉගෙන ගත්ත ඒවා අර 10 වසරේ මේ පාඩම උගන්වන වෙලාවට අර ළමයාට මතක් වෙනවා. ඉතින් ඒ ළමයාට දරුවෝ හරි පහසුයි මේ පාඩම තේරුම් ගන්න. දැන් ඔයා වාඩි වෙලා ඉන්නේ කොහොමද? අර 8 වසරේ දැනුමත් නැතුව 9 වසරේ දැනුමත් නැතුව 10 වසරේ උඩ වාඩි වෙලා ඉන්නවා මේ පාඩම කියලා දෙන වෙලාවට. එතකොට ඔයාට බොහෝ වෙලාවට තේරෙනවා අඩුයි. නැත්තම් තේරෙන්නේ නැහැ. හරි? ඒතකොට ඒක ගුරුවරයාගේ වැරද්ද නෙවෙයි. ඒකේ වැරද්ද තියෙන්නේ ඔයාගේ. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාට කොතනද වැරදිලා තියෙන්නේ කියලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අද වැරදිච්ච තැන ඔයා දන්නේ නැහැ. ඔයාට වැරදිලා තියෙන්නේ මොකද්ද? පල්ලෙහැ ඉඳලා ගොඩනගාගෙන එන්න ඕන දැනුම් සම්භාරය ඔයා මේ වෙනකොට අරගෙන ඇවිල්ලා නැහැ. තව ගන්නකො අපි 11 වසරේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම. 11 වසරේ දෙවෙනි පාඩම තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේනේ. ඔය ප්‍රභා සංශ්ලේෂණයේ දරුවෝ පටන් ගන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ පටන් ගන්නේ 6 වසරේ. 6 වසරේ පළවෙනි පාඩමේ. 6ෙත් තියෙනවා, 7ෙත් තියෙනවා, 8ෙත් තියෙනවා, 9ෙත් තියෙනවා, 10ෙත් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය. 11 වසරේ වෙනම පාඩමක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. හිතන්නකෝ මේවා ඔය 6 7 8 9 10 ඔය පන්ති වලින් ගේන්න ඕන දැනුම ගන්නකොට අර පන්ති වලින් ගේන්න ඕන දැනුම ඒ මතකය ඔයා අරගෙන ඇවිල්ලා නැතා ඔයා අලුත්ම ළමයෙක් විදියට ප්‍රභා සංශ්ලේෂණයට අලුත්ම කෙනෙක් විදියට තමයි 11 වසරේ පන්තියේ වාඩි වෙලා ඉන්නේ. හැබැයි අර ලකුණු වැඩි ළමයා එයා වාඩි වෙලා එයාට මතක නැතුව ඇති ඒ වෙලාවට. කලින් ඉගෙන ගත්තා කියලා මතක නැතුව ඇති. හැබැයි එයා හොඳට පාඩම් කරලා තිබුණා. ඒ පාඩම් කරපු නිසා අර ගුරුවරයා කියලා දෙනකොට ටික ටික මේ පාඩම ඉදිරියට යනකොට එයාට මතක් වෙනවා ඒවා. ඒ මතකයත් එක්ක තමයි එයා මේක තේරුම් ගන්න. සහ මතක තියාගන්න. එතකොට දරුවෝ දැන් ඔයාට තේරෙන්නේ නැති වෙන්න හේතුව ඔයා දැනගන්න. පල්ලෙහා ඉඳලා එන්න ඕන දැනුම ඔයා අරගෙන ඇවිල්ලා නැහැ. මොනවා හරි හේතුව නිසා අරගෙන ඇවිල්ලා නැහැ. එක්කෝ ගුරුවරයෙක් නැතුව, එහෙම නැත්නම් පාඩම් නොකර ඉඳලා, නැත්නම් වෙන මොනවා හරි ප්‍රශ්න තිබිලා මොනවා හරි හේතුවක් නිසා ඔයා පහළ ඉඳලා පහළ පන්ති වලින් ගේන්න ඕන දැනුම අරගෙන ඇවිල්ලා නැහැ. ඉතින් එතකොට ඔයාට තේරෙන්නේ ඔන්න තේරෙන්නේ නැති වෙන්න හේතුව. ඔයාට සිද්ධ වෙලා තියෙන දේ. එහෙම නැතු ඔයාගේ බුද්ධිය අඩුවක් නෙවෙයි උතන තියෙන්නේ. බුද්ධිය අඩු ළමයි ඉන්නවා නෑ කියන්නේ නැහැ. බුද්ධිය අඩු ළමෙක් නම් ඔයාට වචන ලියන්න බැරි වෙන්න ඕන. හරිද? සිංහල වචන ලියන්න බැරි වෙන්න ඕන. අකුරු ලියන්න බැරි වෙන්න ඕන. බුද්ධිය අඩු ළමෙක්. හරි? ඒ විතරක් නෙවෙයි. වාක්‍ය ලියන්න බැරි වෙන්න ඕන. වචන වෙන් කරලා වාක්‍ය ලියන්න බැරි වෙන්න ඕන. එහෙමනම් ඔයා බුද්ධිය අඩුයි කියලා කියන්න පුළුවන් අපිට. මම හිතනවා මෙතන සම්බන්ධ වුණ කවුරුත් ඒ වගේ දරුවෝ නැතුව ඇති. සියලුම දෙනාට වචන ලියලා වාක්‍ය වෙන් කරලා වාක්‍ය හදාගන්න ඒව කරගන්න පුළුවන් ඇති. ඒ කියන්නේ ඔයා බුද්ධිමත්. ඔයාට වෙලා තියෙන්නේ මේ විද්‍යාව බැරි වෙන්න වෙලා තියෙන්නේ අන්න අර මං කියපු දේ. මොකද්ද වෙලා තියෙන්නේ? පල්ලෙහා ඉඳලා ගේන්න ඕන දැනුම ඔයා අරගෙන ඇවිල්ලා නැහැ. ඕකම තමයි මතක හිටින්නත් බලපාන්නේ. දැන් අර 11 වසරේට ආපු දරුවා අර ලකු වැඩි ළමයා අර පල්ලෙහා ඉඳලා 6 වසරේ ඉඳලා පාඩම් කරගෙන ආපු ළමයා සද්ද 11 වසරට එනකොට එයාට මතක තියාගන්න තියෙන ටිකක්. අනිත් එක අර 6 වසරේ ඉඳලා තිබ්බේ දැනුමත් එක්කනේ මතක තියාගන්නේ. ඉතින් ඒක නිසා එයාට මතක හිටීමේ හැකියාව වැඩි. මතක තබා ගැනීමේ හැකියාව වැඩි. තව කාරණයක් තමයි එයා හොඳට දන්නවා තමුන්ට මතක තබා ගැනීමේ ක්‍රමය මොකක්ද කියන්නේ. ওই කරුණු මතක තියාගන්න ක්‍රම හොයාගෙන තියෙනවා එයා. ඔයා ඒ ටික හොයාගෙනත් නෑ ඇයි? ඔය පොඩි කාලේ පාඩම් කරගෙන ආපු ළමෙක් නෙවෙයි නිසා. හරි? ඔය තමන්ටම ආවේනික වෙන පාඩම් කිරීමේ ක්‍රම හොයාගෙන ඇවිල්ලා නෑ. මොනවද ওই පාඩම් කරන ක්‍රම කියලා මං කියන්නේ? සමහර ඉන්න ළමයි මේක මේ ගොඩාක් සැරයක් කියව පාඩම් කරනවා. මේ කියවන එකම තමයි ඒ දරුවෝ කරන්නේ. හරිද? කියව පාඩම් කරනවා. සමහර ළමයි ඉන්නවා කියවලා මතකයෙන් ලියනවා. තවත් පාඩම් කරන ක්‍රමයක්. කියවලා මතකයෙන් ලියනවා. තවත් ළමයි ඉන්නවා කීපවතාවක් කියවලා නෝට් එකේ කීපවතාවක් පාඩමක් කියලා හිතන්නකෝ. ඒ පාඩම කීපවතාවක් කියවලා ඊට පස්සේ ප්‍රශ්න කරනවා. පාඩමේ අවසානයේ තියෙන ප්‍රශ්න කරනවා. තව ප්‍රශ්න පේපර් වලින් හොයා කරනවා. පොත්වල තියෙන ප්‍රශ්න කරනවා.
අද වෙනම තියෙන ප්‍රශ්න ඊට පස්සේ ක්ලාස් යනවා නම් ඒ වගේ ටියුට්ස් කරනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි ඒ ළමයි කරන්නේ. ගොඩාක් ප්‍රශ්න හදා මේ කරගෙන පාඩම් කරනවා. ඒතර ඔන්න ඔය විදිහට විවිධ පාඩම් කිරීමේ ක්‍රම තියෙනවා. ඒ වගේම පාඩම් කරන කාලය. දරුවෝ මේ පාඩම් දැන් ඔයාලට මතක හිටින්නේ නැති කරුණු තියෙනවනේ. එහෙම නැත්නම් අමාරු සබ්ජෙක්ට් තියෙනවනේ. ගණිතය, විද්‍යාව වගේ. ඒව පාඩම් කරන්න හොඳම වෙලාවක් තමයි හවස 6 ඉඳලා රෑ 9 විතර වෙනකම් කාලය. හරිද? ඒ කාලය තුල දරුවෝ අපිට නිදිමත එන්නෙත් නැහැ, කම්මැලිකමකුත් නැහැ. අපිට හොඳට පාඩම් කරන්න පුළුවන් කාලයක්. හැබැයි අපි කරන්නේ මොකද්ද? ඔය කාලේ නිකන් ඉන්නේ. 6 ඉඳලා 9 වෙනකම් බලන්නකෝ. හරිද? හුඟක් ළමයි නිකන් ඉන්නේ. ඒකල කෑමත් කාලා 9න් පස්සේ තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ නිදිමත එන වෙලාවට. ඒකල අවසානයේ දෙන උත්තරේ මොකද්ද? පාඩම් කරන්න බෑ නිදිමත. ඇයි නිදිමත? නිදිමත වෙලාවට තමයි නිදා ගන්න ඕන වෙලාවට තමයි පාඩම් පොත අතට අරන් තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. හරි? ඒ නිසා 6 ඉඳලා පටන් ගන්න පාඩම් කරන්න අඩුම 6 ඉඳලා පටන් ගන්න 9 වෙනකම්වත් පාඩම් කරලා ඊට පස්සේ තමයි කෑම කාලා ආයේ නිදිමත තිබ්බොත් නිදා ගන්නවා නිදිමත නැත්තම් පාඩම් කරනවා. සාමාන්‍ය මේ දවස්වල නම් මම උපදෙස් දෙන්නේ රෑ 11 වෙනකම්වත් පාඩම් කරන්න ඕන. අඩුම රෑ 11 වෙනකම් පාඩම් කරන්න ඕන. මේ විෂය හරිද මම කියන මේවා ලේසි කියලා කීයටවත් කියන්නේ පොත් 4ක් තියෙනවා. හරිද පොත් 4ක් තියෙනවා. පිටු 800ක විතර පොතක්. ඊටත් වැඩි. හරිද? ලොකු පොතක් තියෙන 10 පොත් 2යි 11 පොත් 2යි පොත් 4ක් තියෙනවා. ඒතර මේ පොත් 4 ලේසි නෑ අමාරුයි. අමාරු විෂය කරුණු තියෙන්නේ. අපි යන්න පුළුවන් කෙටිම මාර්ගයෙන් ගිහිල්ලා ඉහළම ලකුණකට යන්න බලමු. ඇතරම මම කරන්නේ මෙතන ලකුණු එකතු කරගනිමින් යන ගමනක් මේ තියෙන්නේ. මේ ලකුණු ටික එකතු කරගන්න. ඒ කියන්නේ මේ පාඩම් ටික කරලා මෙච්චර ලකුණු සංඛ්‍යාවක් එකතු කරනවා. මේ පාඩම් ටික එකතු කරලා මෙච්චර ලකුණු සංඛ්‍යාවක් එකතු කරනවා. අන්න ඒ විදිහට ලකුණු එකතු කරමින් යන ගමනක් තමයි යන්නේ. හරි? හුඟක් ළමයි ඊළඟට අහන කාරණය තමයි මේක අපි කරන්න ඕන තව පොඩ්ඩකින් අපි කරමු. හුඟක් ළමයි අහන කාරණය තමයි මේ භෞතික විද්‍යාව නැතුව පාඩම් කරලා ගොඩ යන්න බැරිද? සමහර ළමයි අහනවා රසායන විද්‍යාව නැතුව පාඩම් කරලා ගොඩ යන්න බැරිද? කලාතුරකින් අහන ළමයි ඉන්නවා මේ ජීව විද්‍යාව නැතුව ගොඩ යන්න බැරිද? හරි අමාරුයි පාඩම් කරන්න මතක හිටින්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ පුළුවන් ද එහෙම ගොඩ යන්න? ජීව විද්‍යාව නැතුව භෞතික විද්‍යාව නැතුව එහෙම ගොඩ යන්න පුළුවන්ද කියලා ඔන්න මම මේක ඔයාලට හරියටම තෝරගන්න බැහැනේ. මම ඒක තෝරලා දෙන්නම් ඔයාලට. ජීව විද්‍යාව විතරක් පාඩම් කරපු ළමයෙකුට ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා මම කියලා දෙන්නම්. හරිද? ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය. ඊට වඩා එක ලකුණක්වත් ඉදිරියට යන්න බෑ. ජීව විද්‍යාව විතරක් නම් පාඩම් කරලා තියෙන්නේ. හරි? මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ඔය පේපර් එකේ බහුවර්ණ 40ක් තියෙනවනේ. ඔය 40න් 12ක් එන්නේ ජීව විද්‍යාවට. හරිද? ඔය 40න් 12ක් එනවා ජීව විද්‍යාවට. එතකොට ඔන්නේ ජීව විද්‍යාවට එනවා බහුවර්ණ 12ක්. ජීව විද්‍යාව ගැන අපි කතා කරන්නේ බහුවර්ණ 12යි. ඔය මේ 11 වසරේ අවසාන පාඩම තියෙනවනේ ජෛව ගෝලය කියන පාඩම. ඔය පාඩම ඇත්තටම ජීව විද්‍යාව තමයි ඒකේ තියෙන්නේ. ඒක පරිසරය සම්බන්ධ පාඩමක් දරුවෝ. ඕකෙදි කතා කරන්නේ ඒ කියන්නේ ඔයාලව 11 වසරේ ඉන්න ළමයෙක් විදිහට ඔයාලව මේ පරිසරයට සමීප කරන්න තමයි ওই පාඩම තියෙන්නේ. පරිසරය පිළිබඳ විද්‍යාව තමයි එතන ඉගෙන ගන්න. පරිසරයේ තියෙන සංරචක පිළිබඳ හඳුනා ගැනීම, ඊට පස්සේ පරිසරයට මොනවාද පරිසර දූෂණය සිද්ධ වෙන ආකාරය හඳුනා ගැනීම, පරිසර දූෂණය වළක්වා ගැනීම, මේ පරිසර දූෂණය අවම වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? ඔය වගේ කාරණා තමයි එතන කතා කරන්නේ. තිරසාර සංවර්ධනය ගැන මේ ඉතින් ඔයගෙදි කතා කරන්නේ මේ පරිසරයත් එක්ක ඔයා යහපත් සම්බන්ධතාවයක් ගොඩනංවා ගන්නේ කොහොමද කියන කාරණා. හරි? ඒතර ඒතනත් එනවා බහුවර්ණ 4ක්. ගිය අවුරුද්ද නම් බහුවර්ණ 3යි, ඊට කලින් අවුරුද්දවල බහුවර්ණ 4 3 ඔය වගේ සංඛ්‍යාවක් වෙන අපිටම බහුවර්ණ 4ක් එනවා කියන්නේ. ඒතර එතන බහුවර්ණ 4යි ඔක්කොම බහුවර්ණ 16ක් විතර ඔයාට ලකුණු ගන්න පුළුවන්. හරිද? ජීව විද්‍යාව අර ජෛව ගෝලයේ පාඩමත් එක පාඩම් කරාම ඔයාට ගන්න පුළුවන් බහුවර්ණ ලකුණු 16ක්. 100න් 16ක් ගන්න පුළුවන්. ඊළඟට ව්‍යුහගත පළවෙනි ප්‍රශ්නය
මං කියපු අර ජෛව ගෝලයේ පාඩමේ. එහෙනම් ඒකත් ඔයා කරගන්නවා ජීව විද්‍යාවට දාගෙන. එතකොට එතන එනවා පළවෙනි ප්‍රශ්නය ඕකට එනවා ලකුණු මේ 7.5. හරිද? 7.5යි ලකුණු. ඊළඟට ව්‍යුහගත පළවෙනි ප්‍රශ්නය. අද ව්‍යුහගත දෙවෙනි ප්‍රශ්නය මේක කෙලිම ජීව විද්‍යාව. මේක ජෛව ගෝලයේ පාඩම. මේක ජීව විද්‍යාව. හරිද? ජීව විද්‍යාව මේ විෂය මාලාවෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ඒතකොට මේකටත් එනවා ලකුණු 7.5. එහෙනම් මෙතන එනවා ලකුණු 15. හරි? ඊළඟට රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න පටන් ගන්නේ පස්වෙනි ප්‍රශ්නේ ඉන්නේ. ওই රචනා ප්‍රශ්නවල පස්වෙනි ප්‍රශ්නයේට හරිද අපිට එක රචනා ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. එහෙනම් මේ ප්‍රශ්නවලට හරි මේ ප්‍රශ්නේට ලකුණු 10ක් හම්බ වෙනවා. ලකුණු 10යි. හරි? ඊට පස්සේ තව රචනා ප්‍රශ්නයක කොටසක් තියෙනවා. ඒ තමයි මේ 7 වෙනි රචනා ප්‍රශ්න 8 වෙනි රචනා ප්‍රශ්නය. හරිද? 8 වෙනි රචනා ප්‍රශ්නයෙන් භාගයක් එන්නේ සම්පූර්ණයෙන් භාගයක්. හරි? ජීව විද්‍යාවේ. ඊතුරු භාගය එන්නේ භෞතික විද්‍යාවේ. එතකොට මේ ජීව විද්‍යාවෙන් එන භාගයට ලකුණු 5ක් එතන ගන්න පුළුවන්. හරිද? ලකුණු 5ක් ගන්න පුළුවන්. එහෙනම් දැන් මුළු ලකුණු මෙතන එනවා ලකුණු 15ක්. දැන් දරුවෝ එහෙනම් ජීව විද්‍යාව විතරක් පාඩම් කරපු ළමයෙකුට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය. මේක කීයටවත් මේ ලකුණු ඔක්කොම ගන්න බෑ. කොහොනම් මං කියන්නේ ඔයාලට ඔක ලොකු ගැටලුවක් තියෙනවානේ. ජීව විද්‍යාව විතරක් පාඩම් කරොත් මේ උපරිම කීයක් ගන්න පුළුවන්ද කියන කාරණේ. ඒක තමයි මම මේ පිළිතුරක් දෙන්නේ. හරි. මෙතන තියෙන ලකුණු 15ක්, මෙතන 15යි, මෙතන 16යි. ඔක්කොම ලකුණු කීයද එහෙනම්? 15යි 15යි 30යි. 30යි 16යි කියන්නේ මුළු ලකුණු 46ක් ගන්න පුළුවන්. ජීව විද්‍යාව විතරක් පාඩම් කරොත් ඒ ළමයාට සම්පූර්ණ පේපර් එකකින් 100න් 46ක් ගන්න පුළුවන්. පාඩම් කරලා. හරිද? තවත් ඔකට එකතු කරගන්න පුළුවන් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම කියන්නම්. ඒ ටිකත් කොහොම හරි එකතු වෙනවනේ. දැන් මෙතන බහුවර්ණ 16ක් තියෙනවා කිව්වනේ. ඒ 16 ආවේ ජීව විද්‍යාවෙන් කියලා කිව්වා. එතකොට 40න් 16ක් ගියාම තව බහුවර්ණ ඉතුරු වෙනවා 24ක්. හරිද? බහුවර්ණ 24ක් ඉතුරු වෙනවා. මේ 24ටත් ඔයාලා අර කතිර ගහනවනේ. එතකොට මේකේ අර කණා හරියන ඒවාක් තියෙනවනේ. අපි කියන්නේ කණා ගහනවා කියලා. එහෙම හරියන ඒවාක් තියෙනවනේ. එතකොට මේ හරියෑමේ සම්භාවිතාවය බහුවර්ණයේ එකකට ඔයාලගේ හරියන සම්භාවිතාවය 4න් 1යි. හිතන්නකෝ බහුවර්ණයේ තියෙන මේ බහුවර්ණයට උත්තර දන්නේ නැතුව එක රවුමක් ලකුණු කරන පිළිතුරු අංක 2 කියලා ලකුණු කරනවා. ඕක හරියන සම්භාවිතාවය 4න් 1යි. පිළිතුරු 4ක් තියෙන නිසා. එහෙනම් මේ 24ට හරියන සම්භාවිතාවය නිවැරදි වීමේ සම්භාවිතාවය 4න් 1යි. එහෙනම් 24 බෙදනවා 4න් ඊතර වෙනවා කීයද 6ක්. එහෙනම් මේ ඉතුරු බහුවර්ණ 24න් ඔයාලට හරියන සම්භාවිතාවයක් තියෙනවා. කිසිම දෙයක් නොදැන බහුවර්ණ වලට උත්තර ගැහුවා බහුවර්ණ 6ක් හරියන්න පුළුවන්. එහෙනම් ඒ 6ත් මෙතෙන්ට අපි දානවා. හරිද? කනා ගැහුවම වදින ටික. එතකොට 46යි 6යි කියන්නේ 52ක්. ඔන්න ඔතනින් එහා එක ලකුණකටවත් යන්න බෑ. ජීව විද්‍යාව විතරක් නම් ඔයාලා පාඩම් කරන්නේ යන්න පුළුවන් උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු 52ක්. ඊට වඩා එක ලකුණක්වත් ඉස්සරහට යන්න බෑ. අඩු වෙන්න පුළුවන් ඕන තරම්. ඔන්න දැන් එහෙනම් ඔයාලට මේ සෑහෙන කාලයක් මේ ගැටලුව තියෙන්නේ නැති එක එක ගුරුවරුන්ගෙන් අහන්න ඇති. මගෙනුත් අහන සෑහෙන ඉස්කෝලේ ළමයිනුත් එහෙම මේ ජීව විද්‍යාව විතරක් පාඩම් කරලා ලකුණු කීයක් ගන්න පුළුවන්ද? රසායන විද්‍යාව විතරක් පාඩම් කරලා ලකුණු කීයක් ගන්න පුළුවන්ද? ඒ වගේව අහනවා. ඔන්න මම ජීව විද්‍යාවට ඒ කාරණේ පැහැදිලි කරලා දුන්නා. යන්න පුළුවන් උපරිම ලකුණ 52ක්. ඊට වඩා යන්න බෑ. එක ලකුණක්වත් ඊට වඩා යන්න බෑ. හරිද? එතකොට දැන් එහෙනම් මේ ප්‍රශ්නේත් හරි. ඊළඟ කාරණේ. දැන් අපි යමු මේ ඊළඟ කොටසට. මේ රසායනික සූත්‍ර නිර්මාණය කිරීමේ ඊළඟ කොටසට යමු අපි. ඊළඟ කොටස තමයි ඊළඟ කොටස තමයි මෙන්න මේක බලා ගන්න. අපි හදමු මෙන්න මේ සූත්‍රය. කැල්සියම් ඔක්සයිඩ් කියන සූත්‍රය හදමු බලන්න.
කැල්සියම් ඔක්සයිඩ් කියන සූත්‍රය. ඔන්න බලා ගන්න හදන විදිහ. කැල්සියම් ලියනවා ඊළඟට ඔක්සයිඩ් නම් මොකද ලියන්නේ? ඔක්සිජන් ලියනවා. කැල්සියම් සංයුජ්‍යතාවය කීයද බලන්න. 2යි මේ තියෙන්නේ. මෙයාගේ සංයුජ්‍යතාවය 2යි. ඒක අපි ලියන්නේ කොහෙද? ඔක්සිජන් ළඟ. 2යි කියලා ලියනවා. ඊළඟට ඔක්සිජන් වල සංයුජ්‍යතාවය බලන්න. මේ තියෙන්නේ 2යි. මෙයාගේ සංයුජ්‍යතාවය 2යි. ඒක අපි ලියන්නේ කැල්සියම් ළඟ. ඔන්න 2යි කියලා ලියනවා. හරි. ඊළඟට මේ දෙකට දෙක කපලා අයින් කරන්න පුළුවන්. කලින් අපි ලියපු එක සූත්‍රයකවත් එහෙම කරන්න බෑ. කපලා අයින් කරන ඒවා තිබුණේ නැහැ. හැබැයි මේකේ මෙන්න මේ දෙකට දෙක කපලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා තිබුණොත් ඒ කියන්නේ බෙදෙන සංඛ්‍යා ඇවිල්ලා තිබුණොත් මෙන්න මේ අගයන් වලට ඒ බෙදලා ලැබෙන සරලම අනුපාතය තමයි උතන ලියන්න ඕන දාරු. එහෙනම් මේ දෙකට දෙක කපලා අයින් කරා 1 ඉතුරු වෙන්නේ. එකක් තිබොත් ලියන්නේ නැහැ කිව්වනේ. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් වල සූත්‍රය අපිට ලැබෙනවා මෙන්න මෙහෙම. CaO කැල්සියම් ඔක්සයිඩ්. පැහැදිලි නේද කියන්නේ? මේ වගේ බෙදෙන සංඛ්‍යා තිබුණොත් බෙදලා අයින් කරලා ඉතුරු වෙන ඒවා තමයි ලියන්න ඕනේ. එහෙනම් දැන් අපි ඒ වගේම සූත්‍ර කීපයක් ලියන්න බලමු. ඔයාලා ලියන්න එහෙනම්. ඔයාලා ලියන්න පළවෙනි එක මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් වල සූත්‍රය ලියන්න. සූත්‍රය හදලා දාන්න. මෙසේජ් එකක් දාන්න. magnesium oxide. හරිනේ. හරි. magnesium oxide කියොත් මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. magnesium ලියුවා, oxide නම් oxygen ලියුවා. magnesium වල සංයුතිතාවය 2යි. ඒක අපි oxygen ළඟ ලියුවා. oxygen වල සංයුතිතාවය 2යි. ඒක magnesium ළඟ ලියුවා. 2යි 2යි තියෙන නිසා කැපිලා යනවා. එහෙනම් සූත්‍රය ලැබෙනවා magnesium oxide MgO කියලා. දැන් අපි ටිකක් වේගවත් වෙමු. ඊළඟ සූත්‍රය වල හදන්න බෙරිලියම් සල්ෆයිඩ්. බෙරිලියම් සල්ෆයිඩ් වල සූත්‍රය හදන්න. හදලා අගාලා දාන්න. දැන් මම හිතනවා හැම කෙනාම සූත්‍ර නිර්මාණය කිරීමේ අල්ලගෙන ඇති. ඒක අමතක කරන්නේ නැතුව ඉදිරියට අරයි යන්න ඕන. අපි මම නැවත මේ පේපර් එකක් දානවා. එතකොට මේ පේපර් එකේ තියෙන ප්‍රශ්නත් කරන්න ඕන. තරු මට මේ කියපි කමත පුරානේ මොකක්ද සූත්‍රය කියලා. දාන්න බලන්න කවුරු හරි. බෙරිලියම් සල්ෆයිඩ් නේ. බෙරිලියම් සල්ෆයිඩ්. බෙරිලියම් සල්ෆයිඩ් වල සූත්‍රය මෙන්න මෙහෙමයි එන්නේ. බෙරිලියම් සල්ෆයිඩ්. බෙරිලියම් සංයුතිතාවය 2යි. ඒක මෙතනින් ලියුවා. සල්ෆර් වල සංයුතිතාවය 2යි. ඒක මෙතනින් ලියුවා. එහෙනම් දෙකට දෙක කපලා අයින් කරා BeS. මේක තමයි බෙරිලියම් සල්ෆයිඩ් වල සූත්‍රය. ඊළඟට හදන්න ඔයාලා ඇලුමිනියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය. ඇලුමිනියම් නයිට්‍රයිඩ්. ඇලුමිනියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය හදන්න. ඇලුමිනියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය හදන්න. මොකද එන්නේ? ALN කියලා එනවා නේ. ඇලුමිනියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය ALN. මේක තමයි ඇලුමිනියම් නයිට්‍රයිඩ් කියලා කියන්නේ. දැන් ඔයාලට මේ ආවර්තිත අවගයෙන් සූත්‍ර සෑදීම පුළුවන්. ආවර්තිත අවගයෙන් අපි සූත්‍රය ඕනම මොන සූත්‍රය දුන්නත් දැන් ඔයාලට හදා ගන්න පුළුවන්. හරි? දැන් අපි යමු ඛණ්ඩකත් එක්ක සූත්‍ර හදන්න.
දරුවා අද මම පැයයි ගන්නෙ ක්ලාස් එක පැයයි ගන්නෙ. කණ්ඩකාතික සූත්‍ර හදන ඒවාත් ඔයාලට කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. හරි මම ඒක බොහොම සරලව කියලා දෙනවා. කණ්ඩකාතික සූත්‍ර හදන විදිය අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. හරි? ඔයාලට ඕනම සූත්‍ර ඊළඟ දවසේ පැය භාගයක් විතර යනකොට ඔයාලට ඕනම සූත්‍රයක් හදා ගැනීමේ හැකියාව ලැබෙයි. එහෙනම් අදට අපි පන්තිය නතර කරමු. එලියක් කරන්න කියලා තියෙනවා, ටක් ගාලා කියලා දෙන්න කියලා තියෙනවා. හරි. මට අග්ගල එකක් දෙකක් කියලා දෙන්නම් කණ්ඩකත් එක සූත්‍ර හදන විදිහ. ඔන්න බලා ගන්න. අපි ගමු කණ්ඩ දෙකක් එකක් අපි ගමු කාබනේට් කියන කණ්ඩකයේ තියෙනවා CO3. හරිද? මේක ඔයාලා මෙන්න මේ ආරෝපණය පාඩම් කරන්න යන්න එපා. ආරෝපණයක් මෙතන දාගෙන ඒකෙන් ඔයාලා සූත්‍ර හදන එක ගොඩාක් වරද්දනවා. හරිද? හුඟක් ළමයි මේ ආරෝපණ දැනීමෙන් සෑහෙන්න වරද්ද ගන්නවා සූත්‍ර හදනකොට. ආරෝපණ තියෙන්න ඕන කණ්ඩකයක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකට එකතු වෙලා සංයෝජනය වෙලා ආරෝපණයක් සහිතව තියෙනවා නම් තමයි අපි කියන්නේ ඒක කණ්ඩකයක් කියන්නේ. ඒතර මෙතන ආරෝපණයක් තියෙනවා. ඍණ දෙක කියලා ආරෝපණයක් තියෙනවා. හරිද? හැබැයි ඔයාලා මේක ලිව්වට පස්සේ සූත්‍ර හදනකොට ගොඩාක් පටලව ගන්නවා. ඒ නිසා මේක ලියන්න එපා කියලායි මම කියන්නේ. හරි? ඕක ලියන්න එපා කියලායි කියන්නේ. එතකොට එහෙම ලියලත් හදාගන්න පුළුවන්. ලියන්න නැතුව වෙනම පාඩම් කරගන්න. මෙයාගේ සංයුජිතාවය දෙකයි. හරි? කාබනේට් කණ්ඩකයේ සංයුජිතාවය දෙකයි. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ් මෙයාත් ඍණ කියලා තියෙන්නේ ඍණ එකක ආරෝපණයක් තියෙනවා. අපි ඒක ඍණ අයින් කරලා OH කියලා මතක තියාගන්න. මේක කාබනේට් නම් CO3 කියලා මතක තියාගන්න. හයිඩ්‍රොක්සයිඩ් නම් OH කියලා මතක තියාගන්න. මෙයාගේ සංයුජිතාවයත් එකයි. හරි? එතකොට ළමයි අපි දැන් හදමු සූත්‍රයක්. සෝඩියම් කාබනේට් කියන සූත්‍රය හදමු. සෝඩියම් කාබනේට්. මේක තමයි කාබනේට්. මේව මතක තියාගන්න ඕන දරුවෝ. කණ්ඩක ටික මතක තියාගන්න ඕන. සෝඩියම් කාබනේට්. හරි? එතකොට ඔන්න සෝඩියම් ලිව්වා. කාබනේට් නම් මොකද්ද ලියන්න ඕනේ? CO3. ඔන්න ඕක තමයි ලියන්නේ. හරි? මෙතෙන් තමයි ඔයාලා වරද්දගන්නේ මම කිව්වේ මේ හරිය ඍණ දෙක දානවා සමහර දවස්. එතකොට ඒව වරදිනවා. තව අර මේ කතිර ගහලා සූත්‍ර හදන එකක් ඔයාලගේ අච්චු පොතේ තියෙනවනේ. ඒව කරන්න යන්න එපා. මේ කියලා දුන්න ක්‍රමයට සූත්‍ර හදන්නේ මේක තමයි සූත්‍ර හදන ලේසිම ක්‍රමය. ආයෙ ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙන විදිහක් නැහැ. තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ඔයාලා හොඳටම පුරුදු වුණාට පස්සේ හිතෙන් ඔයාලට සූත්‍ර හදා ගන්න පුළුවන්. හරි? හිතෙන් ඕනම සූත්‍රයක් හදා ගන්න පුළුවන්. නම දුන්න ගමන් ඔයාලට සූත්‍රය කියන්න පුළුවන්. හැබැයි හරියට මේක අධ්‍යයනය කරගන්න ඕන. කාණ්ඩාංක ටික මතක තියෙන්න ඕන. කාණ්ඩාංකත් එක තියෙන මේ මූලද්‍රව්‍ය සංයුජිතා ඒව මතක තියාගත්තම හරිම ලේසියෙන් සූත්‍ර හදා ගන්න පුළුවන්. සෝඩියම් වල සංයුජිතාය බලන්න එකයි. ඒක ලියන්න ඕන කොහෙද? මේ පැත්තේ කාබනේට් ළඟ. හැබැයි එකක් තියෙන නිසා අපි ඒක ලියන්නේ නැහැ. හරිද? එකක් තියෙන නිසා ලියන්නේ නැහැ. ඊළස් කාබනේට්. කාබනේට් වල සංයුජිතාය මෙන්න තියෙනවා. ඒක වල පාඩම් කරගන්න ඕනේ. හරිද? ඒක පාඩම් කරගන්න ඕනේ. කාබනේට් වල සංයුජිතාවය දෙකයි. මෙයාගේ සංයුජිතාවය දෙකයි. ඒක ලියන්නේ මෙතන. එහෙනම් සූත්‍රය එනවා Na2CO3. මොහොතට මතක තියාගන්න මෙන්න මේ අගය. කාබනේටේ තියෙන අගයක් නේ ඕක. ඕකට කිසිම දෙයක් කරන්න බෑ. ඒව මාරු කරන්න යන්නේ නෑ අපි. මෙන්න මේකනේ සංයුජිතාවයේ කාබනේට් වල. ඒක තමයි අපි මාරු කරන්නේ. හරි? එහෙනම් ඔන්න සෝඩියම් කාබනේට් වල සූත්‍රය අපිට ලැබෙනවා Na2CO3 කියලා. තව සූත්‍රයක් අපි හදමු බලන්න. අපි හදමු ඇලුමිනියම් කාබනේට් කියන සූත්‍රය. ඇලුමිනියම් කාබනේට් කියන සූත්‍රය හදමු. ඇලුමිනියම් කාබනේට් නම් මොකද ලියන්න ඕනේ? CO3 කාබනේට්. හරි? ඇලුමිනියම් කාබනේට්. ඇලුමිනියම් බලන්න සංයුජිතාවය 3යි. මේ තියෙන්නේ සංයුජිතාවය 3යි. ඒක කොහෙද අපි ලියන්න ඕන? කාබනේට් පැත්තේ. කාබනේට් පැත්තේ ඔය විදිහට අගයක් ලියන්න එනකොට දරුවෝ අපි සම්පූර්ණ ඛණ්ඩකයට වරහනක් දාලා හරි ලේසි මේක. හරිද?
සම්පූර්ණ දැන් මේ පැත්තේනේ අපිට ලියන්නේ නේ අගය. ලියන්න එනවා නම් අගයක් මේ ඛණ්ඩකයට වරහණක් දානවා සම්පූර්ණයෙන් මේ පැත්තේ ගෙන්නේ 3යිනේ. ඒක අපි මෙතන ලියනවා. ඇලුමිනියම් වල සංයුක්තතාවය 3යි. මේකට මොකුත් කරන්න බෑ. ඒක ඛණ්ඩකයේ තියෙන එක. හරි ඒවට මොකුත්ම කරන්න බෑ. කපලා අයින් කරන්න හරි ඒ කිසි දෙයක් කරන්න බෑ ඒවා. ඊළඟ කාබනේට් ඛණ්ඩකය. මේ තියෙන කාබනේට් වල සංයුක්තතාවය 2යි. කාබනේට් වල සංයුක්තතාවය 2යි. ඒක අපි ලියන්නේ ඇලුමිනියම් ළඟ. මෙතනින් ලියනවා 2යි කියලා. ඔන්න ඇලුමිනියම් කාබනේට්. හරි ඇලුමිනියම් කාබනේට්. තව සූත්‍රයක් අපි හදමු බලන්න. ඊට පස්සේ මම සූත්‍ර දෙකක් විතර ඔයාලට දෙන්නම්. ඊට පස්සේ අද දවසේ ඉවර කරමු. අපි හදමු ඊළඟට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සූත්‍රය. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි බලාගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නම් OH. මේ තියෙන්නේ OH. හරි කැල්සියම් සංයුජතාවය කීයද? මේ තියෙන්නේ 2යි. ඒක අපි ලියන්නේ හයිඩ්‍රොක්සයිඩ් පැත්තේ. මෙන්න මෙහා පැත්තේ ලියන්නේ. එහෙනම් සම්පූර්ණ ඛණ්ඩකයට වරහණක් දාලා මෙතන 2යි කියලා ලියන්න. හරි? ඔගේ සමහර දරුවෝ හිතා ඉන්නවා දැන් මෙතන අගයක් නැති නිසා දෙක මෙහෙම වරහණ දාන්න නැතුව ලියන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. අනිවාර්යයෙන්ම වරහණ දාලා ලියන්න ඕනේ. මේ පැත්තෙන් අගයක් කියනවනම් මෙතන තියෙන ඛණ්ඩකයක් නම් අනිවාර්යයෙන්ම වරහණ දාලා ලියන්නම ඕනේ. එහෙම නැති වුණොත් වැරදි. එහෙනම් ඔන්න වරහණ දාන්නම ඕනේ. වරහණ දැම්ම වරහණ පිටින් අර ආපු සංයුජිතාවය ලිව්වා 2යි කියලා. ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් ඛණ්ඩකේ මේ තියෙන සංයුජිතාවය 2යි. මෙයා සංයුජිතාවය 1යි. හයිඩ්‍රොක්සයිඩ් වල සංයුජිතාවය 1යි. ඒක අපි ලියන්නේ කැල්සියම් ළඟ. හැබැයි එකක් නිසා ලියන්නේ නැහැ. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සූත්‍රය මේ තියෙන්නේ. මොකද සූත්‍රය? CaOH2. හරි. දැන් නම් මම ඔයාලට සූත්‍ර දෙක තුනක් දෙන්නම්. ඛණ්ඩක වලින්. එතකොට ඒකත් හරි සම්පූර්ණයි. ඛණ්ඩක වල තව ඛණ්ඩක ගොඩක් තියෙනවා. ඒ ඛණ්ඩක වලින් සූත්‍ර හදන එක අපි ඊළඟ දවසේ කරනවා. මම මේ අර කියපු නිසා, තරුවේ කිල්ලීමක් කරපු නිසා තමයි මේ ටික කරන්නේ. හරි. ඔයාලා හදන්න පොටෑසියම් කාබනේට්. පොටෑසියම් කාබනේට් වල සූත්‍රය හදන්න. පොටෑසියම් කාබනේට් වල සූත්‍රය. පොටෑසියම් කාබනේට් වල සූත්‍රය හදන්න. දාන්නකො බලන්න. පොටෑසියම් කාබනේට්. හරිනේ. ඔව්. පොටෑසියම් කාබනේට්. හැදුවේ නැත්තම් බලා ගන්න. ඔන්න පොටෑසියම් ලියුවා K කාබනේට් නම් CO3. ඔන්න කාබනේට් ලියුවා. මේක තමයි පොටෑසියම් කාබනේට්. පොටෑසියම් කීයද සංයුතිතාවය 1යි. එහෙනම් ඒක ලියන්න අවශ්‍ය නැහැ. ලියන්නේ නැත්තම් වරහණක් දාන්නෙත් නැහැ. අගයක් ලියන්නේ නැතුව වරහණ දාන්නේ නැහැ. කාබනේට් කීයද සංයුතිතාවය බලන්න. 2යි. සංයුතිතාවය 2යි. ඒක අපි ලියන්නේ කොහෙද? පොටෑසියම් ළඟ. මෙයාගේ සංයුතිතාවය අපි ලියන්නේ මෙයාගේ ළඟ 2යි කියලා ලියනවා. ඔන්න එයා පොටෑසියම් කාබනේට් වල සූත්‍රය. K2CO3 පොටෑසියම් කාබනේට්. ඊළඟට අපි බලමු. ඊළඟට ඔයාලා හදන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සූත්‍රය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. sodium hydroxide. Sodium hydroxide. හරි. sodium hydroxide කිව්වහම එන්නේ කොහමද? sodium ලිව්වා hydroxide නම් OH ලිව්වා. sodium වල සංයුතිතාවය එකයිනේ. sodium වල සංයුතිතාවය එකයි. ඒක මේ පැත්තේ ලියන්න දෙයක් නැහැ. OH වල සංයුතිතාවයත් එකයි. එහෙනම් ඒක ලියන්න දෙයක්වත් නැහැ. එහෙනම් sodium hydroxide වල සූත්‍රය ලැබෙනවා NaOH කියලා.
sodium hydroxide NaOH. දැන් එහෙනම් ඔයාලට සූත්‍ර හදාගන්න පුළුවන්. සෑහෙන දුරට සූත්‍ර හදාගන්න පුළුවන්. තව පියවර දෙකක් විතර තියෙන ඉදිරියට යන්න. ඒ ටිකයි ඊළඟට ඊළඟ ඛණ්ඩක ටිකයි සියල්ලම මතක තියාගන්න විදිහත් එක මම ඊළඟ දවසේ උගන්වනවා. අද මේ පළවෙනි දවසේ මේ අවුරුද්දේ උගන්වන ඒ කියන්නේ රිවිෂන් ක්ලාස් එක කරන පළවෙනි දවසේ පළවෙනි කණ්ඩායම තමයි ඔයාලා. ඊළඟ දවසේ ඉඳලා අපි මේ පන්ති ගාස්තු අය කරනවා. මාසෙට 1000ක් ගන්නවා. ඒකට දවස් 6ක් අපි උගන්වනවා. අඩුම දවස් 6ක් උගන්වනවා. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නේ නැහැ කීයටවත්. දවස් 6ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔයාලගේ උනන්දුව සහ කැපවීම මත තමයි ඒක තීරණය වෙන්නේ. ඊළඟට මේ පැය දෙකමාරක් හෝ 3ක් ක්ලාස් එක කරන්න ඕන දවසකට. ඊට වඩා කරන එකේ තේරුමක් නැහැ. නිකන් ඔය අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. පන්තියේ වෙලාවේ මතක තියාගන්න ඕන කියන කරුණු ටික කොහොම හරි මතක තියාගන්න බලමු අපි. ඒ විදිහට තමයි මේ පන්තිය කරන්නේ. ඔයාලට අර ගෙදර ඉඳන් කරන්න තියෙන වැඩ ප්‍රමාණය සෑහෙන අඩු කිරීම තමයි මම මේකෙන් කරන්නේ. ඒකට හේතුවක් තමයි මේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා අර දෙවෙනි පාර ලියන ළමයි ඒ ළමයි සමහරලාට A level කරන ගමන් ඉන්නේ. ඒතර A level කරන ගමන් ඉන්න ළමයින්ට මේකට යොදන්න තියෙන කාලය ගොඩාක් අඩුයි. A level ක්ලාස් වල වැඩ තියෙනවා. ඉතින් මේකට යොදන්න තියෙන කාලය අඩුයි. ඉතින් ඒක නිසා කොහොම හරි පන්තියේදී තමයි වැඩි ප්‍රමාණයක් මතක තියාගන්න උත්සාහ කරන්න ඕන. හරි ඒ වගේම අපි පන්තියේදී කොහොම හරි මතක තියාගන්න බලමු. එහෙනම් අද දවස් අපි අවසන් කරමු. සියලුම දෙනාට ආයුබෝවන්.